සමහර වයසක මිනිස්සයා පව් නයින්සේකර කෝට් එකකින් බෙල්ලට මේක සිරාගෙන ගියා. අයියා. වැරදිලා හරි අර මකුලර් එක ඇදලා කවුරු හරි ගත්තා නම් ඉවරයි බෙල්ල කැඩලා යනවා. මොනා ඔය තියෙන සමහර වයසක මිනිස්සු ඉන්න අර මුකුත් නැහැ කටනම් පාන තියෙනවා. පිළිලි නන්නේ අපුරට කිව්වනේ අපි ලේසියම් එක දාලා යන්නේ නැහැ කියලා කිව්වනේ දාලා දිව්වනේ. ඒවත් පිළිලි වාහනේ බයිදි කලිසම බලන්න හිතුණා. අපි අතරගේ පඩි ගන්නවා මම කිව්වේ. දැන් පඩි ගන්නට බලමුකෝ. අපි පලි ගන්නවම කියපු ඉඳලා ඇවිල්ලා ලංකාවට බෑපු ගමන් කියන්නේ නැහැ. අර පාරවල් ටික ඔක්කොම වහපියෝගේ ඉඳන්නේ. ඔව් ඒවල පාරවල තරලා දුන්න නේද? අනේ අම්මේ ගිය කඩේ යනවා. අපි කියපු තයි කරා. පොලිසිය තයි කරා මේ ඩයිස්පෝරා ගෝන ගමට ඕක නමදි. අනේ අතර මාර පවක්කේ. ඒ පාරවල්ලදියා බුදු පිළිම අයින් කරලා පුරාවිද්‍යා ස්ථාන උන්ට බෙදලා දුන්නා මොනවාද නොකරේ හම්දාකාරයකට කියවගත්තා කවුරු ටික අයින් කරා අයියා යාමිනියකට දෙන්නේ උද්ඝෝෂණ තියෙනවා මේ 19 මේ රණවිරු දිනේට අර බල්ලනාවන්ට ගෙනියනවා වගේ නේද ආවේ ඉන්නේ නෑ කියලා නේ කිව්ව හිටියේ අන්තිම මොහොතේ ආවේ ඒ ඇවිල්ලා තෙබළු කියලා ඒක නාලා ගියා. අනේ මහා ප්‍රේකනේ රටට එපාම කරපු වැඩ ටිකක් කරපු තමයි මේ කාලා ගන්න ටික ඒව පරිසම් දෙනවා ටික ටික. අංකල් මුන් දින්න එක හොඳයි මුන්ට අර ඉතිහාසය අර වැලලි දාමයන්ට ඔය යන විදිහට ඉතින් රටට යනකොට මේ ඩයිස්පෝරා මේ කොටි ටික මේ කොටි තියන් ඉතින් දැන් හැමෝම ආයෙ මෙතනින් එහාට යද්දි ඔක තමයි වෙන්නේ ඔය පටන් ගත්ත විදිහට ඕක මෙහෙමයි මෙතන ප්‍රශ්නේ වෙද්දී ඊළඟට මෙයාලා උතුර යද්දි තමයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ මෙයාලා කියලා ඉස්සර කොහොමද උතුරේ නීතින් දුන්නේ නැති බිල්ල එයාලා දැන් දෙන්න කියන්න බලන්න උතුරටත් එන්නේ ආමි කැම්ප් එකක සිමීටින් නැති යන්න තමයි එයාලට වෙන්නේ ආමි එනතන කුටි කාලා තමයි එන්න වෙන්නේ ඔය එහෙමයි තාම දුන්නා නේද? ආම ගහන්න ගත්තේ දෙමළ මිනිස්සු විතරයි සිංහල සෙට් එක දාම ගහන්න ගත්තේ නෑ සංගීත තමයි පළවෙනි පාර ගහන්නේ උන් ක්‍රිෂාන්ත දිත්තල මේ කර්මේ බල කියන නේද? ක්‍රිෂාන්ත මේ අල්ගසියේ දාලා ගස්සලා අන්තිමට දුන්න වැඩේ උන්ට වැඩේ. දැන් උන් අනේ හිනාවුනේ නෑ කියලා නේ කියන්නේ. එහෙම මේ RW ට හිනාවුනේ නැල්ලු එහෙම. යකෝ ඒ දවස්වල කොහොම ගහිල්ලක්ද මං ගැව්වේ MKCO ලෙනාටලා බා දැන් නෑ කියලා කිව්වද ලෙනාට ඇවිල්ලා දැන් මෙතන එළිකුව නෑ කියලා මට ජෙසිරාගේ ආපු උත්තරට හරියට උත්තර දුන්නා. ඔය ඉංග්‍රීසි හරියට දන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මන් කදල ගාමකට බෑනේ චමුදිතේ කීට්ටුව ගන්නන්න. හරිද? චමුදිත කීට්ටුව එකට යන්න ඕන ජාපන සම්පත් වගේ එකේ. හරි නේද කියලා අපේ කරේ ගාපුවාන් කියලා කිව්වට ඉන්නේ නේද? ඒ සෝමවංශ එක කාලයක් LDT එකට ආයුධ ට්‍රේනින් දුන්නා.